සුබම සුබ ජයග්‍රාහී දවසක් වෙන්න කියලා හැමෝටම මම හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම මගේ channel එකෙන් ගෙනාව වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් අද මම කතා කරන්න යන වෙනස් විදිහේ කතා බහක් ඒක තමයි අද මාතෘකාව වෙන්නේ ලුණු. ඉතින් මේ වෙනකොට ලංකාවේ අපි හැමෝම කතා කරන්නේ ලුණු ගැනනේ. ඒ වගේම ලංකාවේ ප්‍රධානම මාතෘකාව මේ වෙනකොට ලුණු. ඉතින් ලුණු කියන දේ ගත්තාම ලංකාවේ අපිට නම් අත්‍යවශ්‍යම දෙයක් තමයි ලුණු. සෑම ගෙදරකම අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි ලුණු කියන්නේ. එතකොට මේ ලුණු වලත් හිගයක් ඇති වුණොත් අපිට ලංකාවට ඒක කොහොමද බලපාන්නේ කියලා අපිට හිතා ගන්න බැරි තරම්. ඉතින් ඔන්න දැන් ඒකට විසඳුමක් විදිහට නම් රජයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා ලුණු ලංකාවට ආනයනය කරන්න. ඉතින් එහෙම වුණොත් නම් తాවකාලිකව හෝ මේ ලුණු ප්‍රශ්නයට පිළියමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් දේශපාලන මත කෙසේ වුවත් අපි කල්පනා කරන්න ඕනේ මේ ලුණු හිගයක් අපිට ලංකාවට ඇති වුණේ ඇයි කියලා. ඉතින් ලුණු අපි දූපතක් විදිහට අපේ රට තිබුණත් වටේම තියෙන මුහුද වුණත් අපිට ලුණු හිගයක් ඇති වෙන්නේ ඇයි කියන එක ගොඩක් දෙනෙක් හිතන දෙයක් නේ. ඉතින් මේ වටේම මුහුද තිබුණත් අපිට මේ ලුණු හදන ප්‍රොසීජර් එකට හිරුවෙලිය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔයාලා දන්නවා ලුණු නිෂ්පාදනය කරන්න ගොඩක් අවුව තියෙන මාස තමයි භාවිතා කරන්නේ. ඒ වගේම තමයි පහුගිය කාලේ නම් මේ ඊටාම අවුව තියෙන මාස උනත් මේ මාසවලදී ඇතැම් විට වර්ෂාව ඇදහැළුණා. ඉතින් ඔන්න ඔය හේතුව නිසාත් මේ ලුණු නිෂ්පාදනයට යම් බාධා ඇති වුණා. ඒ වගේම තමයි ලංකාව තුල තිබුණු ලුණු නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා වහලා තිබුණා. දැන් මීට අවුරුදු කිහිපයකට ඒක කලින් ඒක සිද්ධ කළත් මේ වෙනකොට ඔන්න ඒකේ බලපෑමත් ලංකාවට දැනෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් තව දෙයක් තමයි මේ ලොකුම ලුණු හිගියට මම නම් විශ්වාස කරන්නේ මේ අපිට ලුණු හිගයක් එනවා කියපු ගමන් මිනිස්සු කරන්නේ යාළගේ නිවෙස් වලට තියෙන ලුණු පැකට් බණ්ඩල් ගණන් හරි අරගෙන යනවා. ඔන්න ඔතනදී ලුණු හිගයක් ඇති වෙනවා. දැන් මේ වෙනකොට අපි හිතමුකෝ අපි උපරිම නිවසකට ගන්න ලුණු පැකට් දෙකයිනේ. උපරිම නිවසකට ගන්න ලුණු පැකට් දෙකක් වගේ එක වතාවකට. ඉතින් එහෙම නැතුව මේ දැන් පුජ්‍යලයෝ ලුණු හිගයක් ඇති වෙනවා කියන එක අහලා ගොඩාක් ලුණු මිලදී ගන්න පෙළඹෙනවා. ඉතින් ඔන්න ඔය දෙයින් අනිත් අයට ලුණු ගන්න නැති වෙනවා. ඉතින් ඔන්න ඔතනිනුත් ලුණු හිගයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේෙන් වෙන්නේ අපිට මේ ලේසියෙන් අඩුම මිලට ගත්තු ලුණු වල මිල ඉතාම ඉහළ යන එක තමයි වෙන්නේ. ඔයාලට මතක ඇති සබන් වලටත් උනේ ඔය දෙමනේ. රුපියල් 35ට 50ට වගේ තිබුණ සබන් කෑල්ල මේ වෙනකොට රුපියල් 150 180 200ට ආසන්න මුදලකටම ගිහින් තියෙනවා. ඉතින් ඔන්න ඔය සබන් හිගයක් ඇති වෙනවා කියලා කියපු කාලෙත් හැමෝම ගිහින් සබන් අරගෙන ස්ටොක් කරගත්ත. ඒකෙන් අර හැමෝටම සබන් ගන්න නැති වුණා. ඔන්න ඕකෙන් මිල අධික වුණා. ඔන්න ඔය හේතුව නිසා අපි හිතන්න ඕනේ මේ ලුණු වලටත් ඒ දේ නොවෙන්න වග බලා ගන්න. මීට අවුරුදු කිහිපයකට කලින් ලුණු පැකට් එකක මිල වුණේ රුපියල් 60ත් 50ත් 60ත් වගේ අතර ගාණක්. මේ වෙනකොට ලුණු පැකට් එකක මිලත් රුපියල් 150ක් විතර වගේ වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේ වෙනකොට කතා බහ වෙන්නේ මේ විදිහට දිගටම ලුණු හිගයක් පැවතුනොත් රුපියල් 500 දක්වා මේ ලුණු පැකට් එකක මිල වැඩි වෙනවා කියන දේ. ඉතින් එහෙම වුණොත් එහෙම ලංකාවේ අපිට මේ ලුණු කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් නේ. එතකොට පාරිභෝගික ජනතාව ඊටම අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් ඉක්මනින්ම මේ ලුණු ප්‍රශ්නේ විසඳීලා අපිට පුළුවන් විදිහට අපේ රට දියුණු වේවයි කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම ඉතින් ඔයාලා ලුණු අතිරික්තයක් එනවා කියලා හිතලා ගොඩාක් ලුණු අරගෙන ගිහිල්ලා ඔයාලා ගැන විතරක් හිතන්නේ නැතුව අපි හැමෝම ගැන හිතමු කියලා මම වාගෙන් ඉල්ලීමක් කරනවා වගේම මගේ මේ වීඩියෝ නරඹුවාටත් ඔයාලට ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා මම වාගෙන් ඉල්ලනවා.